ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ මේ ජාතක කතා පොතේ තියෙන හරිම රසවත් ඒ වගේම හිතන්න දෙයක් ඉතුරු කරන කතාවක් ගැන කපෝතක ජාතකය. ඔව් කපෝතක ජාතකේ. මේකෙන් කියවෙන්නේ අර ආහාර වලට තියෙන අධික කෑදරකම, ඒ කියන්නේ ගිජුකම කොයිතරම් අනතුරක් ගෙනෙන්න පුළුවන්ද කියන එක ගැන. ඒක විතරක් නෙමෙයි මට හිතෙන්නේ අර හොඳ අවවාද අහන්න නැතුව ඉන්න එකේ විපාක ගැනත්. හරිම හරි. ඒකත් තියම ආශාව පාලනය කර ගැනීමයි නැනවත් අවවාද පිළිපැදීමයි මේ දෙකේම වැදගත්කම තමයි මේකෙම ඉස්මතු වෙන්නේ. අපි එහෙනම් කතාව ටිකක් විස්තරාත්මකව බලමු නේද? බලමු. මේක පටන් ගන්නේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ. ඔව්. එතකොට උන්වහන්සේට මුණ ගැහෙනවා බොහොම කැමැට ගිජු භික්ෂුවක්. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ හාමුදුරෝ ඉස්සර ආත්මිකත් ඒ කියන්නේ පෙර භවයකත් මේ වගේම ගිජුකම නිසාම කරදරේ වැටුණා කියලා. ඒ කතාව තමයි මේ කපෝතක ජාතකය කියන්නේ. හරියටම. එතකොට ඒ අතීත කතාවේදී බෝධිසත්වයෝ ඒ කියන්නේ අපේ බුදුහාමුදුරෝ අනාගතයේ බුදු වෙන්න පෙරම් පුරන කාලේ පරවියෙක් වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා. පරවියෙක් වෙලා කොහෙද හිටියේ? හිටියේ බරණෑස් නුවර. එහි හිටිය සිටුවරයෙක්ගේ කුස්සියේ. කුරුලන්ට කණ්ඩ දහයියා පුරවලා එළලා තිබුණු කූඩුවක තමයි වාසය කළේ. එතකොට තමයි අර කපුටා එන්නේ කතාවට නේද? ඔව්. ඒ කුස්සිය ළඟින් යන කපුටෙක් අර කුස්සියෙන් යන මස් උයන සුවඳට ආසාව ඇති වෙනවා. ඒති වෙනවා. ඉතින් කොහොම හරි මේ මස් කන්න ඕනේ කියලා හිතාගෙන කල්පනා කර ඉන්නකොට තමයි දකින්නේ අර බෝසත් පරවියා කුස්සියට යනවා. ඊට පස්සේ ඉතින් කපුටා ප්ලෑන් එක ගහනවා. ඔව්. පහෝදා උදේම පරවියා පස්සෙන් යනවා. ගිහිල්ලා බොහොම මොකක්ද කපටි විදියට කතා කරනවා. කොහොමද ඒ? අගය කරනවා වගේ රංගපානවා. ඔබ වහන්සේගේ මේ හැසිරීම හරීම ශෝභනයි වගේ දේවල් කියලා. මම ඔබ වහන්සේට උවටන් කරන්න කැමතියි කියනවා. ඒ කියන්නේ යාළු වෙන්න වගේ එන්නේ. ඔව්. ඒත් පරවියා මුලින් කැමති වෙන්නේ නැහැ. ඇයි ඒ? පරවියා කියනවා මිත්‍රය අපි දෙන්න හරි වෙනස්. ඔයා ගොදුරු කරගන්නේ මලකුණු වගේ දේවල්. මම කන්නේ දහයියා වගේ දේවල්. අපි ජීවන රටා ගැලපෙන්නේ නැහැ කියලා. ඒක ඇත්තනේ. ඔව්. ඒත් කපුටා නතර වෙන්නේ නැහැ. දිගින් දිගටම පැරැත්ත කරනවා. අන්තිමේදී පරවියා හිත හොඳකමට වෙන්නේ නැති කැමති වෙනවා. ඉතින් අර කුස්සියේ ඉන්න අරකැමියා මේ දෙන්නව දකින්නවා. ඔව්. දැකලා හිතනවා. අපේ පරවියාට යාළුවෙක් ලැබිලා වගේ කියලා. හොඳ හිතින් කපුටටත් එනම් කූඩුවක් හදලා දෙනවා. හදලා දෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ පටන් ගන්නෙ එතනින් තමයි. කොහොමද? දවසක් අර සිටු ගෙදර ලොකු උත්සවයක්ද කොහෙද? විශාල විදියට මස් මාළු ගෙනවා. ඒවා උයලා කුස්සියේ එල්ලලා තියෙනවා. කපුටාට ඉතින් ඉවසුම් නැටුව යනවා ඇති නේද? ඉවසුම් නෑ. ආසාව පාලනය කරගන්න බැරි වෙනවා. උදේ පරවියා එනවා. මිත්‍රයා යමු ගොදුරු සොයා යන්න කියලා කතා කරනවා. එතකොට කපුටා කියනවා අනේ මට බඩේ අමාරුවක් යන්න බෑ කියලා. බොරුවක් කියලා පරවියා දන්නවා. අඳුර ගන්නවා. පරවියා කියනවා කපුටන්ට ඕම බඩේ අමාරු හැදෙන්නේ නෑ. නුඹ මේ ඉන්නේ අර මස් කන්න ආසාවෙන් වෙන්න ඕන. අනතුරු අංගවනවා නේද? ඔව්. මිනිස්සුන්ගේ කෑම දිහා බලන්නවත් හිතන්න එපා. ඒක හරිම භයානකයි. මාත් එක්ක යමු කියලා අවවාද කරනවා. ඒත් ඉතින් කපුටා හයිද? කොහෙත්ම නෑ. ඒ අවවාදය ගණන් ගන්නවත් නෑ. අර තණ්හාව. ඒ කියන්නේ ආසාව කොච්චර බලවත්ද කියනවනම් හරි වැරද්ද පේන්නේ නෑ. පේන්නේ නෑ. අනතුරු පේන්නෙත් නෑ. අර කෙමියා මන්දකට එළියට ගිය වෙලාවේ කපුටා පනිනවා. කූඩුවෙන් පැනලා ලොකුම මස් කෑල්ලක් කන්න ඕනේ කියලා හිතාගෙන මස් තියෙන භාජනයකට පනිනවා. එතකොට භාජනේ පෙරලෙනවා. ඔව් පෙරලිලා සද්දයක් එනවා. අර කෙමියා දුවගෙන එනවා සද්දෙට. ඇවිල්ලා කපුටාව අල්ල ගන්නවා. අල්ලගෙන බොහොම දරුණු විදියට දඬුවම් දෙනවා. මොනවද කරන්නේ? තටු ටික ගලවන ඊට පස්සේ අර ඉඟුරු ලුණු ගොරකා වගේ සැරදේවල් තලලා ඇඟේ ගානවා. ගාලා ආයෙතර කූඩුටම දානවා. වේදනාවෙන් කෑ ගහනවා ඇති නේද? හිතාගන්න පුළුවන්. ඒ කාලේ තින් අනුන්ගේ දෙයකට තණ්හා කරන එකට කොයි වගේ ප්‍රතිචාරයක්ද තිබිලා තියෙන්නේ කියලා පේනවා. ඇත්තම. ඒක වරදේ බැරපතලකම වගේම අනිතයටත් පාඩමක් වෙන්නත් ඇති. ඉතින් හවස් වෙලා බෝසත් පරවියා යනවා ගොදුරු හොයාගෙන ගිහින් ඇවිත් දකින්නවා කපුටා විඳවන හැටි. දකින්නවා. දැකලා හරිව කම්පා වෙනවා. අහනවා අහෝ මිත්‍රයා මම කිව්ව දේ ඇහුවනම් මේ වගේ දුකක් වෙන්නේ නෑ නේද කියලා. ඊට පස්සේ ගාතාවකුත් කියනව නේද? ඔව්. යහපත් අවවාද අහන්නේ නැති අය සතුරුන් අතට පත්වෙනා මේ වගේ දුක් විඳිනවා කියන අදහසෙන ගාතාවක් දේශනා කරනවා. ඊට පස්සේ පරවියා මොකද කරන්නේ? එතන ඉන්නවද? නෑ. පරවියා හිතනවා මේ වගේ අනතුරුදායක තැනක තවත් ඉන්න එක හොඳ නෑ කියලා.
ඒ කුස්සිය අතහැරලා එතනින් යනවා. කපුටා. කපුටා ඉතින් අර වේදනාවෙන්ම එතනම මැරිලා යනවා. හරිම දුක්ඛිත අවසානයක්. ඉතින් බුදුහාමුදුරුවෝ මේ කතාව කියලා. ඔව්. උන්වහන්සේ මේ අතීත කතාව වර්තමානයට සම්බන්ධ කරනවා. කොහොමද? දේශනා කරනවා එදා අර කෑදරකමින් විනාශ වෙච්ච කපුටා තමයි මේ වර්තමානයේ එන ගිජු භික්ෂුව කියලා. එතකොට පරිවියා? එදා හිටපු බෝසත් පරවියා තමයි තමන් වහන්සේ. ඒ කියන්නේ බුදුන් වහන්සේමයි කියලා පෙන්වා දෙනවා. ඊට පස්සේ අර ගිජු භික්ෂුවට මොකද වෙන්නේ? උන්වහන්සේ භික්ෂුවට චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. ඒ කියන්නේ බුදුදහමේ හරය, දුක, දුකට හේතුව, දුක නැති කිරීම, සහාය මාර්ගය. ඒක අහලා ඒ ධර්මය අහලා ඒ භික්ෂුව අනාගාමී ඵලයටපත් වෙනවා. ඒ කියන්නේ බොහොම උසස් මාර්ගඵලයක්. නැවත කාම ලෝකේ ඉපදෙන්නේ නැති තත්වයක්. ඉතින් මේ කතාවෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පාඩම මොකද්ද? අර අධික තෘෂ්ණාව. ඔව්. විශේෂයෙන්ම ආහාර වගේ දෙයට තියෙන පාලනයක් නැති ගිජුකම විනාශයට කෙලින්ම දොර අරිනවා වගේ දෙයක්. ඒ වගේම අර හොඳ හිතින් දෙන අවවාද. අන්න ඒක. නැනවත් අය හිතවතුන් දෙන අවවාදවලට ඇහුම්කන් දීමේ වටිනාකම, ඒවා පිළිපැදීමේ වැදගත්කම. කපුටා ඒක කලානම් බේරෙනව නේද? ඇත්තකම එතනදී අවවාදයෙන් නොඅහපු එක තමයි කෙලින්ම විනාශයට හේතු උනේ. ඒකත් හරි. ඒත් මුලින්ම තිබුණේ අර පාලනය කරගන්න බැරි ආසාවනේ. අවවාදයේ තිබ්බේ එකෙන් බේරෙන්න උදව්වක් විදියට. ඉතින් මේක අහගෙන ඉන්න කෙනෙකුට ටිකක් හිතන්න ඉඩක් තියලා ඇහුවොත් අපේ ජීවිතවලත් සමහර වෙලාවට මේ වගේ කපුටු ආශාවන් මතුවෙනව නේද? ඒ කියන්නේ අපිව වැරදි පාරේ ගෙනියන්න පුළුවන් අත්හරින්න ඕන පාලනය කරගන්න ඕන තද ආශාවන්. ඒවා අපිත් කපුටා වගේ පාලනය කරගන්න නැතුව ඒ පස්සේ ගියොත් සමහර විට අපිට තහිමි වෙන්නේ මොනවද? ලොකු පසුතැවීමක් නේද අන්තිමට ඉතුරු වෙන්නේ. ඇත්තරම හිතන්න වටින කාරණයක්. මේ වගේ වටිනා සාකච්ඡා අහන්න අප YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.